शुद्धात्मयानेनि 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 ක්‍රියාපතේ පළවෙනි පරිච්ඡේදයේ 4-5 වගන්තිවල ක්‍රිස්තුස් වහන්සේ මේ ආකාරයෙන් ගෝලයන්ට කියනවා. මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බෞතිස්ම ස්නාපනය කරනු ලබන්න සේක කියලා. නිසා බලාපොරොත්තුවෙන් සිටින්න. තව නොබෝ දවසකින් ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබව බෞතිස්ම ස්නාපනය කරන්නට යනවා. නිසා ශුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්ම ස්නාපනය ලබන්න අපි සූදානම් විය යුතුයි. අපි සූදානම් විය යුත්තේ කෙසේද? ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න. අප සමග නැවතී සිටින අප තුළ වැඩවසන ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න මා සූදානම් විය යුත්තේ කෙසේද? විශේෂයෙන් පාපයෙන් ඇලී ගැලී ජීවත් වෙන අපට පාපයෙන් මොහොතකට ඈත්ව ජීවත් වෙලා සූදානම් වෙන්න. හැමතිස්සෙම අපි අනිත් අයගේ අඩුපාඩුකම් දුර්වලකම් විවේචනය කරනවා නම් මේ දින දෙක විවේචනයෙන් තොරව සූදානම් වීමේ කාලයක් ගත කරන්න. ජංගම දුරකථනයටම ඇබ්බැහි වෙලා හැම වෙලාවෙම ඒකත් එක්ක ජීවත් වෙනවා නම් මේ දින දෙක ජංගම දුරකථනයෙන් ඈත් වෙලා සූදානම් වීමේ කාලයක් ගත කරන්න. අපගේ අධ්‍යාත්මික සූදානම විශේෂයෙන් යාඥාවට කාලයක් වෙන් කරගන්න මේ දින දෙකේ ශුද්ධාත්ම ස්නාපනයක් පතා සුරුවන් කූඩු ඉදිරිපිට දනගසන්න. එක නමෝමරයක් හරි ඔප්පු කරන්න තීරණයක් ගන්න. දේවස්ථානයක් ඉදිරිපිටින් යනවා නම් දේවස්ථානෙට ඇතුළු වෙලා දිව්‍ය සප්‍රසාද වහන්සේට නමස්කාර කරන්න අවස්ථාවක් ගන්න. ඒ වගේම අපි අතුලාන්ත සූදානමකින් ශුද්ධාත්ම ස්නාපනයකට සූදානම් වෙමු. ශුද්ධාත්ම වහන්සේගේ වරප්‍රසාදයෙන් පිළෙන රාත්‍රියකට බලාපොරොත්තුවක් ඇති කරගන්න. ශාරීරිකව, මානසික, ආත්මික සූදානමකින් අපගේ සිත, අපගේ වචන, අපගේ කය සූදානම් වීමේ කාලයකට දැනුවත්වම රැගෙන යමු. ඒ නිසා අපි ශුද්ධාත්මයන් වහන්සේට කියමු. එවැනි බලගත් ස්නාපනයකට ඇතුළු වෙන්න අපට අවශ්‍ය කරන බලය දානය කරන්නට කියත් ඒ බලය පතාත් අපි යාඥා කරමු.